හරි. එහෙනම් ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සුබම සුබ වාසනාවන්ත නිදුක් නිරෝගී විශේෂයෙන් කියනවා නිදුක් නිරෝගී වාසනාවන්ත ඔයාගේ සිතුම් පැතුම් ඉෂ්ට වෙන සුබම සුබ නව වසරක් වේවා. ඔන්න අලුත් අවුරුදු පණිවිඩයත් එක්ක සුබ පණිවිඩයකුත් තව අරගෙන ආවේ. සුබ අලුත් අවුරුද්දේ සුබ පණිවිඩයක් අරගෙන එන්න බෑ. ඉතින් අලුත් අවුරුද්දේ ඔන්න මම තීරණය කරා ඔයාලට සුබ පණිවිඩයක් අරන් එන්න. මේ පණිවිඩය තමයි පණිවිඩ දෙකක් තියෙනවා. එකක් තමයි දැන් තව ටිකකින් නැකත් උදා වෙලා කෑම මේසවල කෑම දකිද්දි ඉන්න හිතෙන්නේ නැහැ නේද? හොඳට කන්න. මේ දවස් දෙක තුන ෆාස්ටිං කරන්න යන්න එපා. ඒ ගැන හිතන්න එපා. හොඳට එන්ජොයි කරන්න. මොකද ඔයාගේ ආදරණීයෝ එක්ක එකතු වෙලා ඉන්න ටික කාලයයි අපිට තියෙන්නේ. හරි? ඒ ටික කාලේ මේ දවස් ටික රජේනුත් නිවාඩු දීලා තියෙනවා, කම්පැනි වලින් නිවාඩු දීලා තියෙනවා, වැඩ කරන තැන් වලින්. ඔයා ඉතින් ඔක්කොම එකතු කරගෙන ඉන්න දවස් ටිකේ මේ කිසිම අපි මේ ෆාස්ටිං කරන්න යන්නේ නැහැ. හරිද? මේක ඇත්තටම ඒ වෙලාව ඒ වගේ දේවල් වල වැදගත් අතන තමයි. ඒ කියන්නේ අපි සෙනෙහස ආදරය බැඳීම් අලුත් වෙන්නේ. හරිද? පරණ තරහ මරහ අයින් කරලා මේ සිංහල අලුත් අවුරුද්දේ මෙච්චර වියදමක් කරන්නේ අපි ඒකනේ. මෙච්චර කැපකිරීම කරලා කොහොම හරි ගෙදර එන්නේ. ඉතින් ඒ සතුට ආයෙ ගන්න බෑ. ඒක හින්දා මේ දවස් ටික ඔයා හොද්දට විනෝද වෙන්න. එන්ජොයි කරන්න, කන්න බොන්න, යාළුවෝ එක්ක යන් ට්‍රැවල් කරන්න ඕන දෙයක් කරන්න. හරිද? ඊට පස්සේ දෙවෙනි ආරංචිය තමයි අපි පටන් ගන්නවා අප්‍රේල් 25 මේ අවුරුද්දේ 2026 අප්‍රේල් 25 වෙනිදා පුංචි වැඩක්. මොකක්ද? ලංකාවේ තියෙන ලොකුම ෆිසිකල් ෆිට්නස් WhatsApp සමූහය හදනවා. නිකන් නෙමෙයි. ඒකත් එක්ක එකතු වෙලා ඔයාව මම අරගෙන යනවා ලස්සන ටාගට් එකකට. දැන් මේ වෙනකොට මම එක්ක එකතු වෙලා ඉන්නවා ලක්ෂ සංඛ්‍යාවක්. ඒ කට්ටිය ෆාස්ටිං කරනවා, මැසේජ් දානවා. ඉතින් මේ ඔක්කොම වෙන වෙනමනේ කරගෙන යන්නේ. ඒක කොහොමත් යනවා එහෙම. හරිද? එතකොට ඔයාට ගයිඩ් කෙනෙක් අවශ්‍යයි. මම මේක තීරණය කරේ ගොඩාක් කල් ඉඳන්. මට මේ ගමන යනකොට ගයිඩ් කෙනෙක් අවශ්‍යයි. ඉතින් මේ අප්‍රේල් 25 වෙනිදා පටන් ගන්න මේක නිකන් මේකට නමක් දාන්න බෑ. කෝස් එකක් පාඨමාලාවක් කියන්න පුළුවන්, වැඩමුළුවක් කියන්න පුළුවන්, වැඩසටහනක් කියන්න පුළුවන්. කැමති නමක් ඔයාලා දාගන්න. හරිද? හැබැයි මේ ෆිට්නස් ගෲප් එකක් විදිහට මේකෙදි අපි කරන්නේ ඔයාට දැන් ප්‍රධානම දේ මේ බඩ අඩු කරගන්නනේ. ඉතින් ඒක දැන් කරගෙන ගියපු අය ගොඩක් සාර්ථක වුණා. සමහරුන්ට මේක අතරමඟ නතර වුණා. මොනවා හරි ප්‍රශ්න හින්දා, දැනුම නැති හින්දා, මාව සම්බන්ධ කරගන්න බැරි හින්දා, ඊට පස්සේ තවත් මොනවා හරි බාහිර බලපෑම් හින්දා ඉතින් මේ ගැටලු ටික निराකරණය කරගන්නයි අර තනියෙන් යන ගමනට වඩා අපි දැන් අර ගොඩක් සමූහයක් එක්ක යනකොට මේකේ දැනෙන අර තනිකම ඊට පස්සේ නිකන් තනියෙන් යනකොට නිකන් පොඩි ගෝ එකක් නැහැනේ, පුෂ් එකකුත් නැහැ. ඉතින් ඒ ඔක්කොම ටික එකතු කරලා මම මේ කෝස් එක කරගෙන යනවා. එතකොට මේකෙදි ඔයාලට පැහැදිලිව දිනපතා ඒ වැදගත් ඉන්ස්ට්‍රක්ෂන් ටික හැමදාම ඔයාගේ ෆෝන් එකට අරගෙන. දැන් කෝස් එකක් කිව්වට මේක මේ වෙනම වැඩට යන්නේ නැතුව ඊට පස්සේ අමතර වැඩ කරන්නේ නැතුව කරන එකක් නෙමෙයි. ඔයා සාමාන්‍ය විදිහට එදිනදා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් බඩ අඩු කරගන්න මේ මොනවත් කරන්න දෙයක් නැහැනේ. ඒකට අදාළ ඉන්ස්ට්‍රක්ෂන් ටික මම ඔයාලට දෙනවා. හරි? උදේට හවසට කොහොමද වෙන්නේ? මෙන්න මේ ටික ඔක්කොම. ඒ කියන්නේ රිමයින්ඩර් එක. දැන් හිතන්නකෝ ෆාස්ටින් එක බ්‍රේක් කරන ටයිම් එක අපි ඔක්කොම එකටම දැන් මේ ගමන යන්නේ. පොදු වැඩසටහනක් කරන්නේ. ඉතින් පොදු වැඩසටහන් වලට ගොඩක් කට්ටිය කැමති. අකමැති අය ඉන්නවනම් පර්සනල් ඒක කරගෙන යන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේකට එකතු වෙන්න. එතකොට මේකේදී ඔයාලට ඩයට් ප්ලෑන් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ පොදුවේ අපි දැන් වෙන වෙනම මේ ඩයට් ප්ලෑන් එකට අදාළ සාරාංශය කියන්නේ දැන් මෙන්න මේ ටික තමයි අපි ගන්න මෙච්චරක් ගන්න ඕනේ කියලා බොහොම පැහැදිලිව උපදෙස් ටික ඔයාලට මම මුලින්ම හදලා දෙනවා. ඊට පස්සේ අවශ්‍ය කරන එක්සර්සයිස් ටික කොහොමද ඇරොබික්ස් එක්සර්සයිස් ෆැට් බර්න් කරද්දී අපිට අවශ්‍ය වෙන එක්සර්සයිස් ටික ඊට පස්සේ හිට් වර්ක්අවුට් දැන් හැමෝටම දැන් වයස කට්ටියට කරන්න බෑ. නමුත් ඉන්නවනේ මෙතන කොල්ලෝ කිල්ලෝ ඉන්න හොඳ ෆිසිකල් ෆිට්නස් උපරිමයට ගියපු කට්ටිය ඉන්නවා, එක්සර්සයිස් කරන්න ආසාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා, මේ ගැන දැනගන්න ඉන්න කට්ටිය ඉන්නවා. එතකොට මේ ගෲප් එකක් විදියට අපි ආස්පේ කරන්නත් ඕනේ එකම
මට මේ කට්ටියන්නේ දැන් මේ වගේ ගමනක් යනකොට අන්න ඒ ඔක්කොම ඒතකොට එකතු වෙලා ඉන්නේ. hip workout, stretching exercise ටික අනිවාර්යෙන් ඕනේ වෙනවා. stretching exercise ගොඩාක් කට්ටිය ඒක කරගන්න විදියක් නැහැ. ඉතින් ඒ ටික ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ මොටිවේෂන් එක. ඔයාට මොටිවේෂන් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. එහෙම නැති වුණොත් එහෙනම් මේක පල්ලෙහාට වැටෙනවා. ඒක නවත්තන්න කෙනෙක් නැහැ. ගොඩක් ඉන්නේ නවත්තන්න අනිත් පැත්තට. හරි අනේ මම ඕක නවත්තලා දාමු. මේ පිස්සුද බං උඹට මේ ෆාස්ටින් ඉන්න ඕවා කරලා හරියන්නේ නැහැ. කෑවත් මරනවා මොකද මෙන්න මේ වරන් යන්න කියලා. එහෙම ඇදගෙන යන සෙට් එකක් ඉන්න අතරේ දැන් අපි එතකොට එකතු වෙලා ඉන්නකොට නෑ යන්න එපා මෙහෙමයි කියලා ඔයාව නවත්තගෙන ඔයාගේ ලස්සනම ඇචීව්මන්ට් එකට ඔයාව අරගෙන යන්න පුළුවන් යම්කිසි ටාගට් එකකට. මෙන්න මේ දවසේ. කවද්ද? අප්‍රේල් 25 අපි මේ 25 මේක ඉවර කරලා දාමු. ඉවරයි කතන්දරේ. අප්‍රේල් 25 පටන් ගන්නවා මේ 25 මේක ඉවර කරලා දානවා. ඊට පස්සේ ආයේ දිගට පටන් අරගන්න. ඒ කියන්නේ ආයේ මේක ඉවර වුණා ආයේ අලුතින් පටන් ගත්තා. ඔයාලට ඒකට ජොයින් වෙන්නත් පුළුවන්. මේක නොමිලේ. හරිද? මේ ටික කරගෙන මොකුත් නැහැ. අපිට මේ ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරගෙන යන්න. ඒකයි. එතකොට මට වීඩියෝස් ඔයාලට වෙනමම දැන් මම YouTube වීඩියෝ කොහොමද දානවා. ඒකට අමතරව අර මට ඕන දෙයක් අග්ගල ඔයාලට කියන්න පුළුවන්. ඔයාලට ඕන ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන්. පොදුවේ. එතකොට මට උත්තරයක් දුන්නත් ඒක අනිත් අයටත් එක මේ දැන් එකම ප්‍රශ්නේ ගොඩක් කට්ටියට තියෙනවා. එතකොට පර්සනල් දානවට වඩා මගේ ප්‍රශ්නයක් මම අනිවාර්යෙන් උත්තර දෙනවනේ හැමෝටම. ඉතින් ඒ විදිහට ඒ ප්‍රශ්න එතකොට ඔයාලට ඒකත් පහසුවක් වෙනවනේ. ප්‍රශ්න निराකරණය කරගෙන අනිත් එක තමයි විශේෂයෙන් ගොඩාක් විදේශ රටවල ඉන්න යාළුවෝ මේ කට්ටිය හරිම අසරණ වෙලා ඉන්නේ. ඒ කට්ටියට ඒ කියන්නේ දැන් අවශ්‍ය කරන පහසුකම් ටිකක් තියෙනවා. සමහර වෙලාවට කාලය තියෙනවා. සමහර වෙලාවට කාලය නැහැ. ඉතින් ගැටලු සහගත තැන් විසඳ ගන්න ක්‍රම වේද නැහැ. ප්‍රශ්නයක් ඇහුවාම අහන්න කෙනෙක් නැහැ. උපදෙස් ගන්න කෙනෙක් නැහැ. හැම දේම මුදලට යට වෙලානේ තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ මේ ප්‍රශ්න ගොඩාක් විසඳන්න මම ගත්තු බොහොම අහිංසක උත්සාහයක් තමයි මේ කරගෙන යන්නේ. අපි try කරලා බලමු මේක. අපිට කරගන්න බැරි වෙන එකක් නැහැ. හරිද? මේ පළවෙනි මේක ආරම්භයනේ. එතකොට ඔයායි මමයි අපි ඔක්කොම එකතු වෙලා ලංකාවේ ලොකුම ෆිට්නස් ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ලොකුම පාගමන මේ. හරිද? පාගමන කියන්නේ ෆිසිකලි යන එක නෙමෙයි. මේ ටාගට් අපි යන ටාගට් එකේ ඒ ඇචීව්මන්ට් එක අප්‍රේල් 25 ඉඳන් මැයි 25 වෙනිදා කොච්චරක් දුරට සාර්ථක වෙයිද කියලා බලමු. අපි try කරලා බලමු එහෙනම් ඈ. එහෙනම් දැන් පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න විනෝද වෙන්න නැවතත් මං කියනවා අලුත් අවුරුද්දේ කාලා බීලා හොඳට ඉන්න මෙන්න මෙදා වෙනකන් ඔයාලට තියෙන ප්‍රශ්න ඕන එකක් දාන්න. කියන්න බැරි වුණානේ. දැන් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ මම yes කියලා දාන්න කිව්වා. මේ group එක හදනවා කියලා. දැන් ඒ කට්ටියත් මේක ඉන්නවා. හරිද? ඒ කට්ටියත් මේක ඉන්නවා. එයාලා බලනවා ඇති දැන් මේ තාම ඇයි මේක මේ පටන් ගත්තේ නැත්තේ කියලා. ඉතින් ඔන්න දැන් මේක බලලා මේ තියෙන WhatsApp නම්බර් එකට yes කියලා මැසේජ් එකක් දාන්න. මේ වීඩියෝ එකට yes කියලා මැසේජ් එකක් නෙමෙයි. ගියපාර වීඩියෝ එක පිරෙනකම්ම yes කියලා මැසේජ් දානවා. දැන් බලන මිනිස්සු බලන්නේ මොකද්ද මේ yes කියන්නේ කියලා. ඒ සම උඩින් පල්ලෙන් බලන කට්ටියත් ඉන්නවනේ. හරි. එහෙනම් වීඩියෝ එකට කමෙන්ට් එකක් අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක yes කියලා නෙමෙයි ඕනේ. ඊළඟට මගේ WhatsApp නම්බර් එකට මේ දාන yes කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මම ඔයාව ඒ group එකට add කරගන්නවා. එහෙනම් අපි හම්බ වෙමු වීඩියෝ එකකින් සහ මේ 25 අනිවාර්යෙන් හම්බ වෙමු. හරි. එහෙනම් ගිහින් එන්න. bye.